සමහර අය අපිට හම්බෙනවා එයාලගේ මේ ඇඟිලි හිරි වැටෙනවා. සමහර අයගේ මේ අත් දෙකේම ඇඟිලි හිරි වැටෙනවා. තවත් සමහර අයගේ එක අතක ඇඟිලි හිරි වැටෙනවා. ඒත් එක්කම එයාගේ බෙල්ලේ පටන් ගන්න වේදනාව අත දිගේම ගමන් කරනවා. ඒ වගේම අතේ අර මාංශ පේශි වල වෙනදට වගේ වැඩ කරන්න අමාරුයි. පොඩි දුර්වලතාවයක් තියෙනවා. මාංශ පේශියේ පොඩ අර ඉතින් තද කරලා දෙයක් අල්ලගන්න අමාරුයි. මේකට හේතු ගොඩක් තියෙනවා. නමුත් අපි අද කතා කරන්නේ කොහොමද මේ ස්නායු තෙරපීමක් නිසා කොහොමද මේ අර කියපු රෝග ලක්ෂණ කොහොමද එන්නේ කියලා. ඉස්සෙල්ලාම ස්නායු තෙරපීමක් ගැන කතා කරන්න කලින් අපි බලමු කොහෙන්ද මේ ස්නායු පටන් ගන්නෙ අතට මොන ස්නායු වලින්ද මේ ස්නායු ආවේගය සපයන්නේ කියලා. අපි ගත්තම බෙල්ල ගත්තම බෙල්ලේ තියෙනවා cervical vertebra කියලා පොඩි කශේරුකක් හිටියක් මේ විදියට. මේ විදියට ගත්තොත් බෙල්ලේ තියෙනවා මේ කශේරුකා කිහිපයක්. මේ කශේරුකා අතරින් තමයි මේ ස්නායු මූල පටන් ගන්න. මේ ස්නායු මූල විහිදෙනව දෙපැත්තට මේ කශේරුකා අතරින්. මේ ස්නායු මූල එකිනෙක පටලැවිලා එකිනෙක එකතු වෙලා හැදෙනවා මේ බ්‍රැකියල් ෆ්ලෙක්සස් කියලා ස්නායු ජාලය. බ්‍රැකියල් ෆ්ලෙක්සස් ස්නායු ජාලය. මේ ස්නායු ජාලය මෙහෙම කරලා පහළට යනවා. මේ පැත්තෙන් මෙතනින් ඇවිල්ලා මේ පැත්තෙන් මෙහෙම පහළට යනවා. ඒකට පහළට ඇවිල්ලා මේ විදිහට ස්නායු තුනකට විභේදනය වෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි රේඩියල් නර්ව් කියන එක. රේඩියල් නර්ව් කියන්නේ මේ අතේ මේ රතු පාටින් පෙන්නලා තියෙන ස්නායු. ඊට අමතරව මීඩියල් නර්ව් සහ අල්නර් නර්ව් කියලා ස්නායු දෙකකට බෙදෙනවා. එතකොට මේ මොන තැන්වලද මේ ස්නායු තෙරපෙන්නේ කියලා අපි එකින් එක බලමු. සමහර අයගේ මේ ස්නායු මූල වලින්ම තෙරපෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ස්නායු පටන් ගන්න තැන් වලින්ම අර ස්නායු නර්ව් රූට්ස් වලින්ම තෙරපෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු මේ වගේ දැන් අස්ථි කශේරුකා දෙකක් ගමු. දැන් මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ කොන්දේ පහළ තියෙන කශේරුකා දෙකක දාලා සැලැස්මක්. නමුත් මේකට මේ උඩ තියෙනවා කියලා පොඩි අපි දාලා අවබෝධයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කශේරුකා දෙකක් අතර තියෙනවා මේ විදිහට අන්තර් කශේරුක මඩල. මේකට අපි කියනවා intervertebral disc කියලා. ඒ වගේ මේක දැන් ඉස්සරහින් ගත්තොත් මේක පිටිපස්සේ මේ විදියට විහිදෙනවා මේ විදියට කශේරුකා ගමන් කරනවා. එතකොට මේ අතරින් තමයි ස්නායු අපේ මේ සුසුම්නාව ගමන් කරන්නේ. එතකොට මේ සුසුම්නාවේ මේ දෙපැත්තට ස්නායු වල විහිදෙනවා. එතකොට විහිදිලා අපි අතේ නම් ඒ විහිදෙන ස්නායු වලින් තමයි අර මං කිව් විදියට අත්වලට ස්නායු සපයන්නේ. සමහර අයගේ මේවා එක එක වෙනස්කම් වලට අක් වෙනවා. බලමු මොනවද වෙනස්කම් කියලා. මේ අන්තර් කශේරුක මඩල මේ intervertebral disc වල සමහර අයගේ මේ තියෙන උණු උස ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපි කියනවා dehydration වීම නිසා මේ intervertebral disc වල degeneration තත්ත්වයක් ඇති වෙනවා. අපි කියන්නේ ගොඩක් අයගේ මේ වයස් එකයි වගේ මේ තත්ත්වය එන්න පුළුවන්. දැන් නම් අපිට අවුරුදු 55 50 අයගේ මේ degeneration තත්ත්වය දක්නට ලැබෙනවා. ඊට අමතරව ගොඩක් අය මේ බෙල්ලේ මූවමන්ට්ස් ගත්තම එයාලා දවසේ ගොඩ වෙලාවක් බෙල්ල නමනවා සහ දිගාරනවා විතරයි. එයාලා මේ දෙපැත්තට මේ මූවමන්ට්ස් එක කරන ගොඩක්ම අඩුයි. එයාලා ගොඩක් ඒක කරන්න අත්‍යවශ්‍ය නැහැ. එයාලට හැරෙන්නොත් හැරෙන්නෙත් එයාලා මෙන්න මේකෙන් තොරසික් මූවමන්ට්ස් තමයි එයාලා කරන්නේ. මේ විදිහට තමයි හැරෙන්නේ. අර බෙල්ලෙන් වෙන මූවමන්ට් එක අඩුයි. එතකොට මේ වගේ මූවමන්ට්ස් ගොඩක් අය අඩු වුණාට පස්සේ මේ කශේරුකා අතර මෙන්න මේ වගේ තැන්වල අපි කියන බෝන් ස්පර් කියන්නේ කැල්සිෆයිඩ් වීම වගේ තත්ත්වෙ නැති වෙන්න පුළුවන්. මොකද ඒක මූවමන්ට්ස් වෙන්නේ නැති නිසා. මෙන්න මේ වගේ තත්ත්ව නිසා අර ස්නායු තෙරපීම ඇති වෙන්න පුළුවන් මේවයි ගෑවිලා. මේ ස්නායු වල ගෑවිලා. ඒක බෝන් ස්පර් ඇති වීම නිසා අර වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර අයගේ අපි කියනවා මේ ඩිස්ක් එක පොඩ්ඩක් පිටිපස්සට බර වෙන්න පුළුවන්. මේ ඉස්සරහ තියෙන ඩිස්ක් එක අපි හිතමු මේ ඩිස්ක් එකේ ඉස්සරහ ටෙන්ෂන් එකක් ආවොත් අර විදිහට පිටිපස්සට බර වෙන්න පුළුවන්. එතකොට පිටිපස්සට බර වුණොත් මේ ඩිස්ක් එක මේ පිටිපස්සෙන් තමයි මේ සුසුම්නාව ගමන් කරන්නේ. අර සුසුම්නාව පොඩ්ඩක් තෙරපීමේ හැකියාව තියෙනවා. එතකොට තෙරපුණොත් එහෙම ඒක ස්ටෙනෝසිස් තත්ත්වයක්. ස්පයිනල් ස්ටෙනෝසිස් වගේ තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අර ඩිස්ක් එකෙන් අර සුසුම්නාව තෙරපීම නිසා. එතකොට මේ වගේ විවිධ හේතුකාරක නිසා මේ ස්නායු මූල වලින් මේ හරියෙන් මේ බෙල්ලෙන් හරියෙන් මේ ස්නායු තෙරපෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ලක්ෂණ තියෙනවා. අපි ගමු ඊට පස්සේ කොහොමද මේ ස්නායු දැන් පහළට ගමන් කරනකොට බෙල්ලේ අර මං කිව්වේ ස්නායු ප්‍රධාන තුනකට බෙදෙනවා කියලා. අපි හිතමු මෙතනින් පහළින් මෙතනින් තෙරපෙන්නත් පුළුවන්. මේ ක්ලැවිකල් එක මේ උරහිසේ මේ ඇතුලෙන් යනකොට එතනින් තෙරපෙන්නත් පුළුවන්. මේකට අපි කියනවා මෙඩිකල් වර්ඩ් එක thoracic outlet syndrome කියලා. එතකොට මේක ගොඩක් ඔය උරහිසේ කැක්කුම තියෙන අයගේ
ඔය ෆෝෂන් ෂෝල්ඩර් වගේ ගොරීසේ එකකුන් තියන අයගේ එයාලගේ මේ අත උස්සනකොට මේ විදිහට අත උස්සනකොට එයාලගේ මේ ක්ලැවිකල් එකේ මූව්මන්ට් එක වෙන්නේ නැහැ. මෙන්න මෙතන මූව්මන්ට් එක වෙන්නේ නැහැ. එයාලා උස්සන ඔන්න ඔහොම. කියන අමාරුවෙන් තමයි උස්සන්නේ. අර මේ මූව්මන්ට්ස් හරියට වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ කෙනෙකුගේ අතනින් තෙරපෙන්න පුළුවන්. මේ මෙන්න මෙතන මේ තැනින් තෙරපෙන්න පුළුවන්. එයාලගේ ගොඩක් වෙලාවට වේදනාව පටන් ගන්න මේ ක්ලැවිකල් එක මෙතන මේ ඇතුලෙන් මෙතනින් තමයි පහළට ගමන් කරන්නේ. එතකොට මේ විදිහට තියෙනවා. අපි බලමු ඊට පස්සේ අර මං කිව්ව ප්‍රධාන ස්නායු තුනකට විභේදනය වෙනවනේ. එකක් තමයි රේඩියල් නර්ව් කියන එක. රේඩියල් නර්ව් මේ රතු පාටින් පෙන්නලා තියෙන එක මේ අතේ පිටිපස්සෙන් තෙරපෙන්න පුළුවන්. මේ අතේ පිටිපස්සෙන් කියන්නේ මේ හරියෙන් තෙරපෙන්න පුළුවන්. මේක නිකන් රැයට නිදා ගන්නකොට සමහර අය අර අතේ යට කරන් ඉන්න අයගේ ගොඩක් වෙලාවට අතේ යට වැරදි අතේ යට වුණොත් මේ රේඩියල් නර්ව් පොලිසි කියන එකක් එනවා. රේඩියල් නර්ව් පොලිසි කියන එකේ දැන් රේඩියල් නර්ව් කියන එකෙන් තමයි මේ අත මේ විදිහට මෙහෙම කරලා උස්සන්නේ. මේ රිස්ට් එක මෙහෙම කරලා උස්සන්නේ. ඒතකොට අරකින් අර කම්ප්‍රෙෂන් එකක් ආවොත් ඒ වගේ පේෂන්ට් කෙනෙකුට මෙහෙම කරලා උස්සන්න අමාරුයි. එයාගේ මේ රිස්ට් ඩ්‍රොප් එකක් වගේ තියෙන. පොඩි හිරි වැටීමක් ඇතිවෙකුත් තියෙනවා. හැබැයි ගොඩක් අයගේ මේක ට්‍රීට්මන්ට් එකක් ප්‍රතිකාරයක් කරේ නැති වුණත් සමහර අයගේ සති දෙකකින් තුනකින් වගේ මේක අර රේඩියල් නර්ව් පොලිසි කියන එක නම් රිකවර් වෙනවා. එයා නිකම්ම ඒක හැදෙනවා. මේක ගොඩක් අය. නමුත් තවත් සමහර අයගේ අර මං කිව්ව මීඩියල් නර්ව් කියන එක මේ අතේ මෙතනින් තෙරපෙන්න පුළුවන් අල්ලේ. ඒතොර ඒක වගේ කට්ටියගේ අතේ අර ඉදි කටුවකින් අයිනෝ වගේ කැක්කුමක් තියෙනවා, වේදනාවක් තියෙනවා මේ ඇඟිලි තුනේ විශේෂයෙන්ම ඒ වගේම හිරි වැටීමක් ගතියක් දැනෙනවා මෙන්න මේ ඇඟිලි තුනේ. එතකොට අර මෙන්න මෙතනින් තෙරපෙන්න පුළුවන්. මේකට අපි කියනවා කාපෑටර්නර් සින්ඩ්‍රෝම් කියලා. අර අල්න නර්ව් කියන එක අනිත් ස්නායුව තමයි අල්න නර්ව් කියන එක. අල්න නර්ව් කියන එක තෙරපෙන්නේ මේ වැලමිටේ මේ හරියෙන්. ගොඩක් අයගේ තෙරපෙන්නේ මේ හරියෙන්. සමහර අයගේ මේ හරියනුත් තෙරපෙන්න පුළුවන්. නමුත් අපිට ගොඩක් අයගේ තෙරපෙන්නේ මේ හරියෙන්. මේකට කියනවා අපි කියුබිඩියන් ටනර් සින්ඩ්‍රෝම් කියලා. කියුබිඩියන් ටනර් සින්ඩ්‍රෝම් මේ ගොඩක් යාලා තියෙනවා ඔය කාර්යාලවල වැඩ කරන ඉන්න අයගේ. එයාලා අත තද කරන් ඉන්නේ ගොඩක් අයගේ. තද කරන් ඉද්දී එයාලගේ අර කම්ප්‍රෙෂන් එක මෙතනින් එන්න පුළුවන්. කම්ප්‍රෙෂන් එක මෙතනින් ආවම දැන් අල්න නර්ව් කියන එක ප්‍රධාන වශයෙන් ස්නායු සපයන්නේ මෙන්න මේ ඇඟිලි දෙකට. ඒකට අල්න නර්ව් එකේ කම්ප්‍රෙෂන් එකක් ආවොත් ගොඩක් වෙලාවට මේ ඇඟිලි දෙක හිරි වැටෙන්න පුළුවන්. අර විදිහට වේදනාව පොඩ්ඩක් එන්න පුළුවන්. ඉදි කටුම අයින ඔය කැක්කුම එන්න පුළුවන් මේ ඇඟිලි දෙකේ. ඒකට අපි අන්න ඒ විදිහට හඳුන ගන්න ඕන කොහෙන්ද මේ වේදනාවට හේතු වෙන මේ ස්නායු තෙරපෙන්න පුළුවන් මොන කාරණාව නිසාද සහ මොන තැන්වලද මේක තෙරපෙන්න කියලා. ප්‍රධාන වශයෙන්ම මේ හිරි වැටීමේ තත්ත්වයන් මේ වගේ රෝග ලක්ෂණ තියෙනකොට ප්‍රධානම කාරණාව තමයි අර විදියට බලන්න ඕන කොහෙන්ද මේක තෙරපෙන්නේ කියලා. ඒක අදාළව තමයි ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හදාගන්න ඕන. ඊට පස්සේ අපි බලමු දැන් මේක තෙරපීම හොයන්න ගත්තට පස්සේ අපිට පුළුවන් දැන් මේ බෙල්ලෙන් ඇතිවන මේ තෙරපීම් ගොඩක් වෙලාවට හරිම කාරණාව මොකක්ද කියලා අපිට බලා ගන්න අපිට MRI පරීක්ෂණයක් කරා පුළුවන්. මෙන්න මේ කාරණාව නිසා තමයි මේ සිදුවීම නිසා තමයි මේක මොන සිවිරිටි එකෙන්ද මේක මේ තෙරපීම ඇති වෙලා තියෙන්නේ මොන කාරණාව නිසාද කියලා MRI පරීක්ෂණයක් කරලා අඳුර ගන්න පුළුවන් සර්වයිකල් ස්පයින් එකේ. ඊට අමතරව දැන් අත දිගේ පහළට ගමන් කරනකොට මේ ස්නායු තුනේ මොන වෙනස්කම් හින්දා ඒක අවබෝධ කරගන්න පුළුවන් අපිට nerve conduction test එක හරහා. nerve conduction test එකෙන් අපිට පුළුවන් මෙන්න මෙතනින් මේ ස්නායුවේ තමයි මේ ක්‍රියාකාරීත්වය අඩු. ඒ නිසා මේක මෙතනින් තෙරපෙන්න පුළුවන්. ඒ වගේ දලාවුවදක් ගන්න පුළුවන්. එතකොට ඒකට අදාළව අපිට ඇසෙස්මන්ට් එකක් හදන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. මේ වගේ මාංශ පේශී දුර්වලතාව තමයි තියෙන්නේ. මෙන්න මේ තැන් වලින් තමයි තෙරපිලා තියෙන්නේ කියලා. එතකොට මේ තෙරපීම අවම කරන්න අපිට මුල් අවස්ථාවේ අපිට කරන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරයෙක් ගොඩක් වෙලා රෙකමන්ඩ් කරන්නේ ෆිසියෝതെරපි. එතකොට මුල් අවස්ථාවේ මේකේ තෙරපීම මේ අඩු අවස්ථාවක තියෙනව නම් කන්සර්වේටිව් මැනේජ්මන්ට් එක කියන්නේ ෆිසියෝതെරපි මැනේජ්මන්ට්. ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එක අපි ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදනවා. මේක කොහොමද මේ ස්නායු වල මේ මාංශ පේශි වල දුර්වලතාවයක් තියෙනවා ඒකේ යථා තත්ත්වයට පත් කරන්නේ කොහොමද? ඒ වගේම අර හිරි වැටීම කොහොමද අවම කරන්නේ? වේදනාව කොහොමද අවම කරන්නේ? ඒ වගේම අර ප්‍රධානම හේතුව වෙන අර ස්නායු තෙරපුම කොහොමද අවම කරන්නේ? ඒකට කොහොමද ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදාගන්නේ? මේ වගේ අධීරෙන් අධීර මේ ගොඩක්ම පේෂන්ට්ලගේ මේ තත්ත්වය निराකරණය කර ගැනීම හැකියාව තියෙනවා. හරි සැලැස්මකට අනුව කරන ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් මාලාවක් මගින්. එතකොට අපි ඒ විදිහට ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදාගෙන නිවැරදිව මේ ප්‍රතිකාර කරන්න ඕන. එතකොට මේ තෙරපීම් ගොඩක් දේවල් අපිට අවම කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම නැවත මේ තෙරපීම් ඇතිවීමේ හැකියාවත් අවම කර ගැනීම හැකියාව තියෙනවා.